අයිබෝවන් වොලටින් ඔන්ලයින් ශොප් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාටම ඉතින් මේ සතියේ අපේ ශොප් එකෙන් ඔයාලට ගන්න පුළුවන් අයිටම්ස් ගැන පුංචි මතක් කිරීමක් කරන්න පුංචි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. මේ වීඩියෝ එකේදී අපිට බලා ගන්න පුළුවන් අපේ ශොප් එකේ කලින් ඉඳලම තියෙන ඔයාලා ගෙතර ගොඩක් ජනප්‍රිය MFC M-Base රේඩියෝ එක අලුතෙන් ස්ටොක්ස් ඇවිල්ලා තියෙනවා. ඒක ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් පහුගිය දවස්වල කතා කරලා ඇහුවා රේඩියෝ එක ආවද? රේඩියෝ එක ගන්න ඒ දවස්වල out of stock තිබුණේ. ඉස්සෙල්ලාම අපි බලමු අද මොනවද ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නේ කියලා. ඊට පස්සේ hair trimmers වර්ග ටිකක් තියෙනවා ඔයාලට බලලා ගන්න පුළුවන් ගැලපෙන එක. ඊට පස්සේ ඔයාලට කලින් වීඩියෝ එකේ දාලා තිබුණු flash light torch ටික ඔන්න ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයාලා මේ item එක ගන්නව නම් මම discount price එකකට දෙන්න. තව මෙන්න මේ plug එක සහ මෙන්න මේ plug top එක එහෙම නැත්නම් charging socket එක සහ මේ green box torch එක ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ item එකක් එක ගනිද්දි special price එකකට ඔයාලට දෙන්නම්. MFC M-Base රේඩියෝ එක මෙන්න මේ රේඩියෝ එක ගොඩ දෙනෙක් විශ්වාසයෙන් අවුරුදු දෙකක් පුරාවට අපේ shop එකකින් ගන්න සහ ඔයාලට ජනප්‍රිය shops වල ගන්න නැති. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් හොයාගන්න අමාරු රේඩියෝ එකක් තමයි මේක. ගොඩක් දුරට අපේ shop එකේ විතරයි තියෙන්නේ online ගන්නව නම්. ඉතින් අපි දැන් අවුරුදු දෙකක් තිස්සෙම මේ එකම ප්‍රයිස් එකට මේක විකුණන්නේ. කොච්චර අපිට import cost වැඩි වුණත් පහුගිය දවස්වල අපි රුපියල් 3600 මිලටම තාම ඔයාලට දෙනවා. දැනට මාකට් එකේ තියෙන හැම පහසුකමක්ම කියන්නේ මාකට් එකේ රේඩියෝ එකට එන්න පුළුවන් හැම පහසුකමක්ම ඉන්ක්ලූඩ් කරලා ආපු රේඩියෝ එකක් තමයි මේක. මේකට පවර් දෙන්න පුළුවන්. ඩිරෙක්ට් පවර් මෙන්න මේ කේබල් එකෙන් ඩිරෙක්ට් පවර් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට C type ඒ කියන්නේ අපි සාමාන්‍ය පවර් බෑන්ක් එකක් හරි ෆෝන් චාර්ජර් එකකින් හරි charge කරනවා නම් හරි දිගටම ගහලා තියෙනවා නම් හරි C type in එක තියෙනවා. ඊට පස්සේ අර common 5 watt කූර වගේ එන 5 watt power in එක. ඊට පස්සේ solar panel එක සහ rechargeable ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් දවසක් වගේ අඩු වොලියම් එකකින් අහනවා නම් දවසක් වගේ shape කරගන්න පුළුවන් rechargeable battery එකක් included. ඊට පස්සේ high quality රේඩියෝ එක. ඒක තමයි වැදගත්ම දේ. මොකද රේඩියෝ එකක් ගන්නකොට ගොඩ දෙනෙක් අහන එකක් තමයි ලංකාවේ ගොඩක් තැන් වලට අහු වෙනද channel කියලා. මේකේ high quality රේඩියෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. And I keep seeing I'm taking it a little deeper now with a big ඒ කියන්නේ සාමාන්‍ය frequency එකක් ගාවට කරකවනකොට මැග්නට් එකකට ඇදිලා යනවා වගේ හරි ඉතා සුපැහැදිලිව channel අහු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ පහසුකම තියෙනවා. සහ මේක ගෙදරක පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන තැන හදිස්සියේ සාරේ වගේ නම් කරන්ට් එකක් ගියොතින් කෙලින්ම ඔයාලට ලයිට්ස් හොයලා ඉන්න අවශ්‍ය නැහැ. ටිපන්නම් හොයලා ඉන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙනවා සුපිරි ලයිට් එකක් ඔයාගේ සාලේ හොඳට එළිය කරලා තියෙන ප්‍රමාණවත් මේ ලයිට් එක. ඉතින් රේඩියෝ එක ප්ලග් කරලා තියෙන තැනම ඔයාලට ස්විච් ඔන් කරන විතරයි තියෙන්නේ. පවර් කට් එකක් වුණොත් සෑහෙන වෙලාවක් තියෙන හොඳ එළිය තියෙන ලයිට් එකක් මේකේ තියෙනවා. ඒ වගේම පෙන් ඩ්‍රයිව්ස් ගහන්න පුළුවන්, මෙමරි කාඩ් ගහන්න පුළුවන්, බ්ලූටූත් කනෙක්ට් කරලා ඔයාලට සින්දු අහන්න පුළුවන්. බ්ලූටූත් ස්පීකර් එකක එන සියලුම පහසුකම් මේ රේඩියෝ එකේ ඉන්ක්ලූඩඩ්. ඒ වගේම සවුන්ඩ් ක්වොලිටි එකත් සැලකිය යුතු මට්ටමේ ඉහළ තත්ත්වයකින් අපිට බලා ගන්න පුළුවන්. රේඩියෝ එකේ ප්‍රමාණය සෙන්ටිමීටර් 22ක් තරමක ලොකු ප්‍රමාණයේ රේඩියෝ එකක් වලට බලා ගන්න පුළුවන්. සීමිත බ්ලැක් කලර් ප්‍රමාණයක් සහ ඔයාලා දැනට දැකලා තියෙන සිල්වර් කලර් රේඩියෝ එක මේකේ අවైలබල් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් විශ්වාසයෙන් ගන්න රේඩියෝ එකක් මේක ගොඩක් අපි සෙල් කරලා තියෙනවා. විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඔයාලට රේඩියෝ එකක් අවශ්‍ය නම් මෙන්න තියෙන සුපිරි රේඩියෝ එකක් මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් එළිය තියෙන හොඳ පවර්ෆුල් මෙටල් ටෝච් හොයන ඔයා වෙනුවෙන් මෙන්න මේ ටෝච් වර්ග දෙක දැනට ස්ටොක්ස් අපි ගාව තියෙනවා. පුංචි ටෝච් එකක් නම් මේ වෙලාවේ පොඩ්ඩක් ස්ටොක්ස් ඉවරයි. එක ලබන සතිය පේනිවාරයෙන් අරන් එනවා. දැනට මේ සතිය ඔයාලට පෙන මේ ලොකු ටෝච් දෙක ගන්න පුළුවන්. ලයිට් ටෙස්ට් එකක් මම මේ ටෝච් ගැන විතරක් දාලා තියෙන වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ගත්ත ටෝච් එකක් මේ දවස්වල අඟල් 8මාරක් දිග fully metallic ටෝච් එක, side light සහ VIP light included. ඒ වගේම zoom කරන්න පුළුවන් පහසුකම තියෙන සම්පූර්ණයෙන්ම මෙටල් වලින් හදපු ටෝච් එකක් තමයි අර ලයිට් එක දාලා තිබ්බට පස්සේ අපිට රේඩියම් වගේ පත්තු වෙන කොටස් එක හොඳ quality light එකක් ඔයාලා චයිනා වීඩියෝස් වල දැකලා තියෙනවා වගේ සුපිරිම ටෝච් එකක් මේක අපෙන් ගන්න පුළුවන්. මේක රුපියල් 3375යි වෙන්නේ.
හොඳ quality torch එකක් මේක. මේ සෑහෙන දුරට අපි ටෙස්ට් කරලා තියෙනවා මීටර් 600ක් දුරට පැහැදිලි දර්ශනයක් අපිට ලබා ගන්න පුළුවන් හොඳ quality torch එකක් තමයි මේක. පැය 3ක වගේ full උපරිම දීප්තිය තියෙන ලයිට් එක පැය 3ක් අපි ටෙස්ට් කරලා තියෙනවා. කිසිම ප්‍රශ්න නැහැ වාට. ඔයාගේ කැම්පින් වැඩවලට, හේනි කුඹුරේ වැඩවලට එහෙම නැත්නම් ඔයාලගේ සාමාන්‍යයෙන් දන්නවා මේ ටෝච් පාවිච්චි කරන්න මොකටද කියලා ගොඩ දෙන්නේ. ඒ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන් 3375 ලොකු ටෝච් එක. තව හැන්ඩි ලුක් එකක් තියෙන හොඳ අලුත් පෙනුමක් තියෙන මෙන්න මේ ටෝච් එකක් ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 2650ක් විතරයි. චූට්ටක් එකගෙන සැල පොඩ්ඩක් සුළු ප්‍රමාණයක ආලෝකයේ වෙනසක් විතරයි තියෙන ලොකු ටෝච් එකත් එක බලද්දි මේක බොහොම ලස්සනයි. මේක සයිඩ් ලයිට් එකක් තියෙනවා. ෆුල් රෙඩ් ලයිට් එක තියෙන්නේ. මේ ෆුල් රෙඩ් ලයිට් එකත් හන්ටින් යන අයට එහෙම ගොඩක්ම වැදගත් ටෝච් එකක්. මේක මට පාවිච්චි කරන කෙනෙක් කිව්වේ. මොකද සාමාන්‍ය හන්ටින් යද්දී ලොකු ෆ්ලෑෂර් ගහගෙන යන්නේ නැහැ. අවම එළියක් තමයි අවශ්‍ය. ඝන අඳුර තියෙන තැනක මෙන්න මේ රතු පාට ලයිට් එක ප්‍රමාණවත් සමහර වෙලාවට ඔයාලට කැලේදී පාවිච්චි කරන්න හන්ටින් වලට. මොකද සාමාන්‍යයෙන් අර අලි එහෙම එනවනම් තමයි ඕබඩා වෙන්නේ සතෙක් පළවා හරින්න තමයි අපිට වයිට් ලයිට් එක ඕන වෙන්නේ. නමුත් අපිට සතු නිරීක්ෂණය කරන්න අවශ්‍ය ඉතා සුළු ආලෝකයක් නම් අවශ්‍ය. මේකේ තියෙන මේ රතු ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන් සහ VIP ලයිට් එක ඩිම් ලයිට් එකක් මේකේ තියෙනවා. රතු පාට විතරයි පත් වෙන්නේ. ලස්සන ටෝච් එකක්. හොඳ ලස්සන හැඩයක් තියෙනවා මේකේ. හොඳ මොඩර්න් ලුක් එකක් තියෙනවා. හොඳ ප්‍රමාණයක් තියෙනවා ඇත්තටම මේ ටෝච් එකේ. හොඳ ආයු කාලයක් අපිට ටෙස්ට් කරලා තියෙනවා. මේක රුපියල් 2650න් ඔයාලට ගන්න පුළුවන්. හොඳ zoom in fully metallic සම්පූර්ණයෙන්ම metal වලින් හදපු ටෝච් එක. C type charging තියෙන charging cable එක අපිට බලා ගන්න පුළුවන් මේකේ box එකේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපේ shop එකේ තිබුණා රුපියල් 1800ට solar flashlight එක IP66 solar flashlight එක ඒ torch එක ඉවරුණා අපි ගාව තිබුණා මේට කලින් 1800ට අපි ඔයාලට දීපු මෙන්න මේ විදිහේ solar IP66 light එක. නමුත් ඒ torch stock එක ඉවරුණා. ඒක නිසා මෙන්න මේ torch එකෙන් පොඩි කොටසක් මම මිලදී ගත්තා. මේක රුපියල් 2150කට තමයි ඔයාලට ගන්න පුළුවන්. මොකද මම අර කලින් ගත්ත ලොකු බල්ක් එක තරම් මේක ලොකු බල්ක මම පර්චේස් කරේ නැහැ. අර ගොඩක් අය කතා කරලා අහන නිසා නෑ කියන බෑ නිසා ඔන්න මේ ටෝච් මේ ෆ්ලෑෂ් ලයිට් එකෙන් පොඩි amount එකක් මං ගාව තියෙනවා 2150ක් සහ ඩෙලිවරි ගාස්තුව කැෂ් ඔන් ඩෙලිවරි ගාස්තුව රුපියල් 350ක් විතරයි. මේ ෂොප් එකේ පෙන්නන හැම අයිටම් එකකටම කැෂ් ඔන් ඩෙලිවරි රුපියල් 350යි. අයිටම් දෙකක් වගේ වෙනකන් ඔයාලට රුපියල් 350 ප්‍රයිස් එකට ගන්න පුළුවන්. ලංකාවේ දැනට ඔන්ලයින් ෂොප් එකක තියෙන මිල අඩුම. ඒ කියන්නේ රුපියල් 350යි. මොකද හැමෝම 450ට වඩා වැඩි ඩෙලිවරි ගාස්තු වැඩි කරා හැමෝම. ඩෙලිවරි කම්පැනිස් තමන්ගේ ගණන් වැඩි කරා. අපි තාම රුපියල් 350 ඩෙලිවරි ගාස්තුවකට තමයි ඔයාලට මේ හැම අයිටම් එකක්ම දෙන්නේ. ෆ්ලෑෂ් ලයිට් එක ගන්න පුළුවන්. සෝලර් ලයිට් එක ගන්න පුළුවන්. මේක සම්පූර්ණ විස්තරය මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. මේක පොඩ්ඩක් වෙනස් බ්‍රෑන්ඩ් එකක් ඩුවල් බැටරි එන මොඩල් එකක් මේක රුපියල් 2150කට තමයි ඔයාලට ගන්න පුළුවන් අපේ ෂොප් එකෙන් ගන්නවනම්. අපේ ක්වොලිටි එක අපේ ෂොප් එකේ තියෙන විශ්වාසයට කැමති ඔයාලා අපේ සර්විස් එකට කැමති ඔයාලට පුළුවන් අපේ ෂොප් එකෙන් මේක ගන්න. රුපියල් 2150ක් වෙන්නේ අපේ ෂොප් එකේ මේ මිල දැනට මේකේ අපි පොඩි ස්ටොක් එකක් තමයි පර්චේස් කරේ. ඒක නිසා ඔයාලට බෙස්ට් ප්‍රයිස් දෙන්න පුළුවන් 2150 තමයි අපේ ෂොප් එකේ මේ ටෝච් එක මේ ෆ්ලෑෂ් ලයිට් එක ගන්නවා නම්. ඉතින් මේක අවේලබල් 2150ක් සහ ඩෙලිවරි ගාස්තුව රුපියල් 350යි. මම වැඩි විස්තරයක් කියන්නේ මේක ගොඩක් අය දන්නවා මේ ලයිට් එක ගැන. විශාලම ප්‍රමාණයේ ලයිට් එක මේ ලයිට් පැටර්න් වල එන මේක ගන්න පුළුවන් රුපියල් කිව්වත් වගේ 2150යි ඩෙලිවරි ගාස්තුව රුපියල් 350ක් යනවා මේ ෆ්ලෑෂ් ලයිට් එක ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න. පහුගිය දවස්වල කතාවක් බහක් ඇති වුණා රැවුල කපන්න යන වෙලාව ගැන. අපි ගොඩක් අපි රාජකාරියකට පිටත් වෙනවා නම් සාම්ප්‍රදායික විදියට රැවුල කපන්න ගියොත් අපිට සෑහෙන වෙලාවක එකට ගත වෙනවා. නමුත් දැන් එහෙම නෙමෙයි. කාලෙක ඉඳලා මාකට් එකට ඔයාලට ඔයාගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් hair trimmers එනවා. මේ hair trimmer එකකින් මේ අපිට රැවුල කපන්න පුළුවන් සාමාන්‍ය රේසර් එකේ රැවුල කපනවා වගේම. ඒ කියන්නේ හොඳට සිරසියා ෆ්ලැට් වෙන්න කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට චුට්ටක් රැවුල ෂැඩෝ එකක් වගේ තියාගන්න ඕන නම් ඒ ක්ලිප්ස් දාලා ඒ විදියට කපන්න පුළුවන්. ඒ ක්ලිප් සෙට් එකත් එක්ක එන මෙන්න මේ මෙටලික් T9 කියන
ඔන්ලයින් ෂොප්ස් වල ගොඩක්ම ජනප්‍රිය මෙන්න මේ hair trimmer එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට ගන්න පුළුවන් රුපියල් 800කට සහ ඩෙලිවරි ගාස්තු රුපියල් 350කට මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. ඔයාලා චුට්ටක් ඕපන් කරද්දි මේ ගැන සැලකිලිමත් වෙන්න. මේකේ අපි මෙහෙම අදිනකොට මේක යටිපැත්තේ තියෙනවා මේකට එන components ටික. ඒක බිමට හැලෙයි. සමහරවිට ඔයාලා හිතයි ඒක එවල නැහැ කියලා. අන්න ඒ ටික ගැන සැලකිල්ලේ data cable එකේ එහෙම මේක ඇතුලෙන් එන්නේ. අපිට මෙන්න මේ විදියට trimmer එක බලා ගන්න පුළුවන්. බොහොම ලස්සන ලෝහමය trimmer එකක් මේක. මේක තමයි මාකට් එකේ තියෙන high qualityම සහ මිල අඩුම trimmer එක. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලා මේට කලින් trimmer එකක් පාවිච්චි කරලා නැතුව trimmer එකක් try කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලට ඉක්මනට රැවුල කපා ගන්න, ඉක්මනට කොණ්ඩේ කපා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් විශේෂයෙන්ම රැවුල කපන්න හොඳයි මේ trimmer එක. මේක ඔයාලට ගන්න පුළුවන් සම්පූර්ණ මෙටලික් trimmer එක. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. charge කරන්න කේබල් එක මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට on කරලා. සාමාන්‍ය මිල වැඩි ට්‍රිමර්ස් එක බලද්දී වෙනසක් කියන්න බෑ. අපේ වැඩේ සිද්ධ වෙනවා. රැවුල කපන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලැට් වෙන්නම කපන්න පුළුවන්. ඒ කියන්නේ 0 නෝට් වෙන්නම කපන්න පුළුවන්. ඊට පස්සේ අපිට ටිකක් ඉතුරු කරගන්න අවශ්‍ය නම් රැවුලෙන් ටිකක් ඒ කියන්නේ කොට්ටම කරන්න අවශ්‍ය නැත්නම් ක්ලිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තව මේ ට්‍රිමර් එකේ තියෙන විශේෂත්වය තමයි මේක හොදන්න පුළුවන්. මොකද මේකේ මෝටරය සහ මේ ක්ලිප් එක අතරේ ලොකු දුරක් තියෙනවා. අපිට වතුර භාජනයක් ඇතුළට මෙන්න මේ විදියට මේ මෝටරේ මේ තලය විතරක් ඇතුළට දාලා හොදන්න පුළුවන් පහසුකම තියෙනවා. ටැප් එකකට මෙහෙම අල්ලන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සර්කිට් එකට වතුර යන්නේ නැහැ. ඉතින් මේ ට්‍රිමර් එක ගන්නකොට එන්නේ වාසියක් තියෙනවා. එච්චර වියදම් කරන්න කැමති නෑ නම් ඔයා සහ හොඳට රැවුල කපා ගන්නත් අවශ්‍ය නම් මේ ට්‍රිමර් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොන්චි දරුවෙකුගේ කොණ්ඩේ කපන්න වගේ මේ ක්ලිප්ස් වලින් කාගේ හරි කොණ්ඩේ කපන්න, පොන්චි දරුවෙකුගේ කොණ්ඩේ කපන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ට්‍රිමර් එක එහෙම නැත්නම් ඔයාගේ සාමාන්‍ය ගෙදර ඉන්නවනම් කොණ්ඩේ කපන්න දක්ෂ කෙනෙක් සැලුන් එකකට නොයා කාලිතුරු කරගන්න මෙන්න මේ ට්‍රිමර් එක පාවිච්චි කරන්න පුළුවන්. ක්ලිප්ස් වර්ග එනවා මේකේ. එක එක ප්‍රමාණය කොණ්ඩේ කපා ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි ට්‍රිමර් එකක් තමයි මේක. T9 metal trimmer එක. මේ කළු පාට box එක ගොඩක් ජනප්‍රියයි මේක. රුපියල් 800ක් සහ ඩෙලිවරි ගාස්තු රුපියල් 350න් ඔයාලට ගන්න පුළුවන්. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ස්ටීල් වලින් හදලා තියෙන මලකඩ කන්නේ නැහැ. අපි මේක පාවිච්චි කරද්දී පාවිච්චි කරලා ඉවරනට පස්සේ මේ ඔයිල් චුට්ටක් මේකට දාලා box එකේ දාලා හරි පරිස්සම් තියෙන තැනකින් අරන් තිබ්බට පස්සේ ඔයාලට සෑහෙන කාලයක් මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් quality ඊට වඩා පොඩක් ෆීචර්ස් තියෙන trim එකක් හොයනවා නම් ඔයාලට මෙන්න මේ GYT 999 කියන මොඩල් එක ගන්න පුළුවන්. මෙන්න මේ මොඩල් එක මේක රුපියල් 1100ක් වෙන්නේ. අපි බලමු මොනවද මේකේ box එකේ තියෙන සහ අර trim එකට වඩා මේකේ මොනවද තියෙන ස්පෙෂල් ෆීචර්ස් කියලා. අතන quality එක වැඩි වෙනවා. ගාන වැඩි වෙද්දි මේ clips වල තියෙන quality එක, clip වල තියෙන සවිමත් බව ඒව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ගාන වැඩි වෙද්දි අර විදියටම මේකේ මේ පිටිපස්සේ තියෙන components ටික හලන්න නැතුව පරිස්සමට අන්බොක්ස් කරගන්න. අපිට මේක බොහොම ලස්සන අපිට මේ trimmer එක බොහොම ලස්සන transparent ආවරණයෙන් බලා ගන්න පුළුවන්. සර්කිට් එක එළියට පැහැදිලිව බලා ගන්න පුළුවන් සහ මේකේ තියෙනවා digital meter එකක්. සහ on කරද්දි අරට වඩා ටිකක් powerful ගතියක් අපේ අතට දැනෙනවා මේක. මොකද මේක මෝටර් එක powerful වෙන තරමට තමයි අපිට smooth රැවුල කොණ්ඩේ කපා ගන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට චුට්ට හිර වෙන්න වගේ බලනවා. ඝන රැවුලක් ඝන කොණ්ඩයක් වගේ කපද්දි. ඉතින් මේ trim එක අපිට on කර ගමන් පැහැදිලිව අපේ අතරේ powerful ගතිය දැනෙනවා. අර trim එකට වඩා. ඉතින් digital meter අපිට හරි වැදගත්. මේකේ කොච්චරක් charge එක තියෙනවද කියලා අපි trip එකක් වගේ එහෙම අරගෙන යනවා නම් එළිය පහලයකට අරගෙන යනවා නම් කොච්චරක් charge එක තියෙනවද කියලා බලන්න. ගොඩක්ම වැදගත් මේ digital meter එක සහ මේකේ තියෙන පෙනුම හොඳට grip එකක් අතර එන හොඳ power button එකක් අතට අහුවෙන power button එකක් තියෙන ලස්සන hair trimmer එකක් මේක. මේක අපිට 1100 ගන්න පුළුවන් අපේ shop එකේ. ඊට පස්සේ ඔන්න ටිකක් advanced trimmers පැත්තට එමු. semi professional trimmer එකක් තියෙනවා. ගොඩක් දුරට මෙන්න මේ වගේ trimmers අපිට කොණ්ඩේ කපන්න සැලුන් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ trimmer එක අපි අරලා බලමු මොන වගේද කියලා. අපිට හොඳ මැනුවල් එකක් සහ හොඳට පැකින් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ trimmer එකේ හම්බ වෙන්නේ එක ක්ලිප් එකක් විතරයි. ඒ කියන්නේ රැවුල පොඩ්ඩක් රැවුල හො කොණ්ඩේ පොඩ්ඩක් තියන හො නෝට් කරන්න පුළුවන් පහසුකම විතරයි මේකේ අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ trimmer එක rechargeable සහ direct power ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කේබල් එක අපිට හම්බ වෙනවා. direct power ගහලා
ඒ කියන්නේ අපි ටිකක් වැඩිපුර වෙලාවක් අපිට කොණ්ඩේ හරියට රැවුලට කපන්න ඕන ඩිරෙක්ට් පවර් පහසුකම තියෙනවා. එහෙම නැත්නම් ගමනක් යන ලෑස්ති වෙලා ට්‍රිම් එක අතට ගන්නදී ඒක බැටරි ලෝ වෙලා නම් ගැටලුවක් තියෙනවා. ඉතින් මෙන්න මේක අපිට ඩිරෙක්ට් පවර් ගහලා පාවිච්චි කරන්න පුළුවන් සහ මේ ට්‍රිමර් එකේ අපිට හොඳට අතට සුව පහසු ගතියක් තියෙනවා නේ. ස්මූත්නස් එක වැඩි මේ ට්‍රිමර් එකේ හොඳට අතට පහසුවක් සහ මේක අර දෙදරන්නේ එහෙම නැතුව හොඳට ස්මූත් වැඩ කරනවා අපිට බලා ගන්න පුළුවන්. මේක ගොඩක් හොඳ ට්‍රිමර් එකක් ඇත්තටම. මේකෙනුත් අපිට රැවුල නෝට් එකට සහ චුට්ටක් තියෙන්න කපන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ස්මූත් ගතියක් තියෙන හොඳ ක්වොලිටි ඩිවයිස් එකක්. මේක වෙන්නේ GM769 මොඩල් එක අපිට 1450න් ගන්න පුළුවන්. 1450ක් වෙන්නේ මේ ට්‍රිමර් එක. ඔයාලට ගන්නවා නම් පැහැදිලි වෙනසක් තියෙනවා කලින් පෙන්නපු ට්‍රිමර්ස් වලට වඩා. ලස්සන පැකින් එකක් එනවා. අර විදිහට අර පල්ලෙහාට වැටෙන්නේ එහෙම නැති. හොඳ ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන හොඳ ක්වොලිටි ඩිවයිස් එකක් අපිට බැලුමට පේනවා. රුපියල් 1450ක් සහ ඩිලිවරි ගාස්තු රුපියල් 350ක් තමයි මේ ට්‍රිමර් එක ඔයාලට ගෙදරට ගෙන්න ගන්න යන්නේ. ඊට පස්සේ GM593 රුපියල් 1990කට ගන්න පුළුවන් සුපිරි අයිටම් එකක් තමයි මේක. බොක්ස් එක බැලුමට පේනවා වර්ග 3ක හෙඩ්ස් එනවා මේකේ. අපිට සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වා කලින් පෙන්නපු ට්‍රිමර්ස් වලින් අපිට රැවුල කපන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ට්‍රිමර්ස් එනවා අපිට වෙනම රැවුල කපන්න. ඒවයි හැඩේ වෙනස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට එන දැති එන්නේ නැහැ රැවුල කපන. ඒ කියන්නේ රැවුල අපිට නෝට් එකටම කපන්න අපිට සාමාන්‍යයෙන් අර දැති එන එක නෙමෙයි එන්නේ. මේක ඉන්නේ සාමාන්‍යයෙන් කොණ්ඩේ කපන්න. මේක ඉන්නේ රැවුල නෝට් එකට කපන්න මෙන්න මේ හැඩේ. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් අපිට රැවුල නෝට් එකට කපන්න එන බ්ලේඩ් එක. හෙඩ් එක අපිට මේ ඊට පස්සේ අපිට නාහේ ඇතුළ කොණ්ඩේ නාහේ ඇතුළේ තියෙන කෙස් අයින් කරගන්න කෙස් කපන්න ලේසියම කරන්න පුළුවන්. මෙන්න මේ ට්‍රිමර් එකේ මෙන්න මේ හෙඩ් එක එනවා. අපිට මෙන්න මේ හෙඩ්ස් මාරු කරන්න පුළුවන්. මෙතනින් මේ විදිහට අපිට ගලවලා අපිට මේ හෙඩ්ස් මාරු කරන්න පුළුවන් පහසුකම තියෙනවා. ඉතින් චුට්ට පරිස්සමෙන් මුලින්ම ඔය අතර කත්තක මම මේක ගලවනවා නම් හරි පරිස්සමෙන් මුලින්ම මෙන්න මෙතන මේ තියෙන මේ කට්ට ඇතුළට මෙන්න මේ පළවෙනි කට්ට දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ සිදුර ඇතුළට මෝටරේ යන විදියට ඉස්සෙල්ලා මෙන්න මේ විදියට ටෙස්ට් කරගෙන සෙට් කරලා පස්සේ පුළුවන් අතින් ඔයාලට මේ විදියට තද කරගන්න. මේ විදියට තද කරගන්න පුළුවන්. පඩ පරිස්සමෙන් කරන අත පොඩක් උරු වෙනකන්. ඉතින් මේ ට්‍රිමර් එකත් රීචාර්ජබල් විදියට සහ ඩිරෙක්ට් පවර් පහසුකමින් පාවිච්චි කරන්න පුළුවන්. බැටරි එකක් තියෙනවා. රීචාර්ජබල් බැටරි එකක් ඇතුළේ තියෙනවා සහ ඩිරෙක්ට් පවර් පාවිච්චි කරන්න පුළුවන්. මේ ට්‍රිමර් එක ඔයාලට රුපියල් 1990ක් සහ රුපියල් 350ක ඩිලිවරි යටතේ තමයි ගන්න වෙන්නේ. ඉතින් ට්‍රිමර්ස් 3ක් ගත්තා වගේ ෆුල් ෂේව් කරන්න පුළුවන් කොටස නාහේ ඇතුළ ක්ලීන් කරන්න පුළුවන් කොණ්ඩේ කවන නාහේ ඇතුළේ කෙස් කපන්න පුළුවන් කොටස සහ කොණ්ඩේ කපන්න පුළුවන් කොටස අපිට මේ ට්‍රිමර් එකේ බලා ගන්න පුළුවන් සහ හොඳ ලස්සන ක්වොලිටි ක්ලිප්ස් අමතර ක්ලිප්ස් වර්ග 3ක් මූලික ක්ලිප් එකට අමතරව තව ක්ලිප්ස් 3ක් ඒ කියන්නේ සම්පූර්ණ ක්ලිප්ස් 4ක් අපිට බලා ගන්න පුළුවන්. මේ පැකේජ් එකේ අපිට ඇවිල්ලා තියෙනවා ගොඩක් ක්වොලිටි අපිට පර්සනල් යූසේජ් එකට හරියටම සෙට් වෙන ට්‍රිමර් එකක්. මේක ඔයාලට රුපියල් 1990ෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ ෆුල් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ අපි සැලුන් එකට ගියාම අපේ කොණ්ඩේ කපන ට්‍රිමර් එකක් වගේ සියලුම පහසුකම් ටික තියෙන ට්‍රිමර් එක. මේක GM1001 මොඩල් එක රුපියල් 2450ක් වෙනවා. මේක ඇත්තටම ඉතින් කතා කරන්න දෙයක් නැහැ. හයි ක්වොලිටි ට්‍රිමර් එකක්. කොණ්ඩේ කපන්න වගේ වැඩකට ගොඩක් කල් පාවිච්චි කරන්න කොණ්ඩේ රැවුල දෙකම කපන්න පුළුවන්. අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි අන්බොක්ස් කරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් හොඳ ප්‍රොෆෙෂනල් විදියට මේකේ පැකින් එක ඇවිල්ලා තියෙනවා. මේකේ කොම්පොනන්ට්ස් ටික මෙන්න මේ විදියට වෙනම බොක්ස් එකක සහ ට්‍රිමර් එක අපිට මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. සහ මෙතන අපිට බලා ගන්න පුළුවන් අර බ්ලේඩ් එක සීරු මාරු කරන්න පුළුවන් ස්විච් එක එනවා. ඊට පස්සේ ඉතින් අයි කතා දෙකක් නැහැ. මේකේ වයර් එක සම්බන්ධ වෙලාම ඉන්නේ. රීචාර්ජබල් පාසුකම මේකට නැහැ. ඩිරෙක්ට් පවර් විතරයි. ඉතින් ගොඩක් වෙලා අපිට
රැවුල කොණ්ඩේ කපන්න අවශ්‍ය නම් සහ ගොඩක් ස්මූත් එකට වැඩේ කරගන්න අවශ්‍ය නම් high quality trimmer එක official professional trimmer එක ඔන්න බලා ගන්න පුළුවන් අපේ shop එකෙන් ගන්න පුළුවන් මේක රුපියල් 2450ක් වෙන්නේ මේකට මෝටර නෙමෙයි එන්නේ අර වෙනම පොඩි උපකරණයක් තියෙන අර ඒ කියන්නේ rotate වෙන්නේ නැතුව දෙපැත්තට shake වෙන component එකක් මේක ඇතුලේ තියෙන්නේ හොඳ quality අයිති හිරවීමක් වෙන්නේ නැහැ ඔයාලට දැනෙන්නේ නැතුව මේකෙන් කොණ්ඩේ රැවුල කපන්න පුළුවන් ඉතින් චුට්ටක් මේ වගේ trimmers පාවිච්චි කරලා තියෙනවා නම් හොඳ experience එකක් ගන්න පුළුවන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම device එකක් තමයි මේක මේ trimmer එක රුපියල් 2450 සහ delivery ගාස්තු රුපියල් 350ක් කියන්නේ සැලුන් එකකට හෝ ආගේ ගෙදර පාවිච්චියට කිසිම ගැටලුවක් නැහැ ස්මූත්ලි ස්මූත් රැවුල කොණ්ඩේ කපන්න ඕන මේක තමයි සුපිරිම trimmer එක මේ box එක ඇතුලේ අපිට components බලා ගන්න පුළුවන් පනාව පොඩි කතුරක් එක්කම components අපිට අවිලා තියෙනවා සහ හොඳ clips අපිට බලා ගන්න පුළුවන් අර අනිත් මේ වගේ මේ දෙකේ තිබ්බ clips වලට වඩා හොඳ quality හොඳ plastic එකකින් හදපු ප්‍රමාණයෙන් තරමක් විශාල clips මේකේ බලා ගන්න පුළුවන් මේකේ blade එකත් ප්‍රමාණයෙන් විශාලයි අර කලින් පෙන්නපු ටිකක් මිල අඩු trimmers වලට වඩා ඉතින් හොඳ quality trim එකක් හොයනවාට ගන්න පුළුවන් මෙන්න රුපියල් 2450ක් වෙන්නේ GM 1001 direct power ගහන්න පුළුවන් professional trimmer එක අපෙන් ඔයාලට ගන්න පුළුවන් මේ shop එකෙන් සාමාන්‍යයෙන් මේ item එකක් ගනිද්දී ඔෆර් එකක් විදියට මෙන්න මේ quality charging dock එක ඔයාලට රුපියල් 300කට ගන්න පුළුවන්. මොකද මේක රුපියල් 300යි කියලා මේක වෙනම දැම්මුතින් ඔයාලට චුට්ටක් ඩිලිවරි ගාස්තුවත් එක්ක මේක සෙට් වෙන්නේ නැති කතියක් එනවා. ගොඩක් ලොකු ඩිලිවරි ගාණක් ඇඩ් වෙනවා මේකේ ප්‍රොඩක්ට් එකට වඩා ඩිලිවරි ගාස්තුවට ගෙවන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගනිද්දි මේකත් ඇඩ් කරගන්න ඔයාලට USB ports දෙකක් වෙනවා. ෆෝන් දෙකක් එකචර charge කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර USB මෙන්න මේ වගේ රේඩියෝ එකක් වගේ පාවිච්චි කරනවා නම් direct power ගහන්න පුළුවන් මේකෙන් Bluetooth speakers දැන් මෙන්න මේ ස්පීකර් එක මේක අපි ගාව තියෙනවා දැන් මෙන්න මේ වගේ ස්පීකර් එකක් අපේ කම්පියුටර් එකකට ෆෝන් එකකට ගහලා පාවිච්චි කරනවා නම් ඉතින් සමහර වෙලාවට ඩිගටම කරන්ට් එකට ගහලා තියන්න ඕනේ මේ වගේ සාමාන්‍යයෙන් ගොඩක් අය පාවිච්චි කරනවා මේ වගේ ස්පීකර්ස් දෙකක් අරගෙන TWS කනෙක්ට් කරලා ස්ටීරියෝ විදියට ලැප්ටොප් වලට කම්පියුටර්ස් වලට කනෙක්ට් කරලා ෆිල්ම්ස් බලන්න සින්දු අහන්න පාවිච්චි කරනවා ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඒ ඩිවයිස් දෙකටම එකසැර කරන්ට් එක දෙන්න ඕනේ මෙන්න මේ වගේ ප්ලග් ටොප් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට රුපියල් 300න් ඔයාලට මේක ගන්න පුළුවන් අපේ එක ප්‍රොඩක්ට් එකක් එක්ක ගන්නව නම් ඊට පස්සේ ගොඩ දෙනෙක් ගන්න මෙන්න මේ සාක්කුවේ දාගෙන පාවිච්චි කරන්න පුළුවන් පුංචි වැඩකට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට හදිසිය කාඩයකට වගේ යද්දි ග්‍රීන් බොක්ස් ටෝච් එක මේ ටෝච් එක රුපියල් 300කට ගන්න පුළුවන් මේ ඔෆර් එක ඔයාලට හම්බෙන්නේ අපෙන් item එකක් ගනිද්දි මේ වීඩියෝ එකේ පෙන්නපු item එකක් ගනිද්දි ඒකටම එකතු කරගන්න ඒ පැකේජ් එකටම දාලා ඒ ඩිලිවරි ගාස්තුවටම අදාළ වෙන්න ඔයාලට එවන්න පුළුවන් ඉතින් මේ විස්තර ටික තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න තියෙන්නේ ඒ පොඩක් ඉක්මනට වීඩියෝස් කරපු නිසා තව මොන හරි අත්‍යවශ්‍ය ඉන්ෆර්මේෂන් ඔයාලට දැනගන්න ඕන නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න item එක ගන්න කලින් අපි සුහදශීලීව ඔයාලත් එක්ක කතා කරනවා ඔයාගේ තියෙන doubts ඔක්කොම clear කරගෙන item එකක් order කරන්න ඉතින් ඕනම වෙලාවක අපි ආන්සර් කරනවා සාමාන්‍යයෙන් උදේ 8:00 ඉඳලා රෑ 10:00 විතර නම් අපේ ෆෝන්ස් වැඩ කරනවා ඉතින් අපිට call එකක් දෙන්න item එකක් ගන්න කලින් සවිස්තරාත්මක විස්තර ඔයාට කතා බහ කරගන්න හැකියාව තියෙනවා. එහෙමනම් අලුත් items ටිකක් එනකන් ගිහිල්ලා එන්න WhatsApp message එකක් දාන්න. රුපියල් 350ක delivery ගාස්තුවක් විතරයි ආයෙ වෙන්නේ මම ආයෙත් ඔයාලට මතක් කරන්නේ. order එකක් දාන්න call එකක් ගන්න මම ගිහිල්ලා එන්න සුබ දවසක්.